අයිබෝවන් අද අපි කතා කරමු අපේ මේ කල්නරි ලෝකේ ලොකුම වෙනස්කමක් කරපු සුප්‍රසිද්ධ ෂෙෆ් කෙනෙක් ගැන. ඔයගොල්ලෝ ගොඩක් කට්ටිය දන්නවත් ඇති. මේ තමයි ජෝර්ජ් ඔගුස්ට් එස්කොෆිය කියන පුද්ගලයා. ඔහු උපන්නේ ප්‍රංශේ නීස් කියන ගම්මානයේ අසල ඉංග්‍රීසි කියන සිටි එකක් අසල සද් මේ ප්‍රංශ නගරේ සවුත් ඔෆ් ෆ්‍රාන්ස් කියලා අපි කියන පල්ලහැට වෙන්න නීස් කියන ගම්මානේ. අපි හැමෝම වැඩ කරන මේ කුස්සිය තියෙන්නේ. මේ කුස්සිය මෙච්චරම් ඕගනයිස් වෙලා තියෙන්නේ ඔය ජෝර්ජ් ඔගුස්ට් එස්කොෆියේ හදාපු සිස්ටම්ස් හින්දා. එයා තමයි මේක ඇති කරේ. අපි ඒක යම් කාලයත් එක්ක වෙනස් වීම වලට භාජනය වෙලා තියෙනවා. නමුත් ඒ මූලික පදනම අපිට ලබා දුන්නේ මේ ජෝර්ජ් ඔගුස්ට් එස්කොෆිය කියන ෆේමස් ෂෙෆ්. මෙයා අපිට දායාද කරපු ගොඩක් දේවල් තිබ්බා. මූලිකම දේවල් දෙකක් තිබ්බා. එකක් තමයි එයා මේ මෙනු එක සරල කරා. ඊළඟ දේ තමයි මේ සරල කරපු මෙනු එක හදන්න ඒකට සරිලන කුස්සියක් ඕනේ කියලා කුස්සිය රීඩිසයින් කරා. අපි බලමු මොකද මේ මෙනු එක සරල කරා කියන්නේ. ඔගුස්ට් එස්කොෆියේගේ කාලෙට ඉස්සර ඒ දවස්වල ඔය මෙනු එකක් කියලා ගත්තම කෝසස් තිබ්බ 20ක් විතර. දැන් ඔය කෝස් එකක් කියලා කියන්නේ අපි කන්න වාඩි වුණාම රෙස්ටොරන්ට් එකට හරි ගිහිල්ලා වාඩි වුණාම අපිට කී පාරක් සර්ව් කරලා ක්ලියර් කරනවද කියන එක තමයි කෝස් එකක් කියලා කියන්නේ. වාඩිලා ඉන්නකොට ඔන්න මට ගේනවා මොකක් හරි කෑම එකක්. මං කාලි වුණාට පස්සේ වේට් එක ගෙනියනවා. අන්න ඒකට කියන එක කෝස් එකක් කියලා. ඒතර මුලින්ම එකක් සර්ව් කරොත් ඒකට කියනවා 1 course, ඊළඟට 2 courses, 3, 3, 4, 5 වගේ යනවා. ඒ කාලේ වගේ 13 ඉඳන් 20ක් විතර වෙනකන් තිබ්බා. ඒක ලේසි පහසු දෙයක් නෙවෙයි. කෝසස් 20ක් දෙනවා කියන්නේ විශාල කාලයක් යනවා. පැය 5ක් 6ක් විතර යනවා ඒ කාලේ. ওই මිනිස්සුන්ට මේ අපිට මේ එන්ජොයි කරන්න බෑ කෑම එක. එච්චරට කෑම ගොඩක් එනවා. ඒ සමහරවිට ඔක පිළිවෙලකට ආවේ නෑ. එක જાති එක වෙලාවට එනවා. ඒතර මේක හරිම මේ මිනිස්සු වාඩිලා කෑවට එච්චරම ඒගොල්ලන්ට අර අවශ්‍ය එන්ජොයිමන්ට් එක ලැබුණේ නෑ. ඒතර මේ ඒ කාලේ ඊට පස්සේ දැන් මේ එස්කොෆියේ ආවට පස්සේ එස්කොෆිය කල්පනා කරා මේක හරියන්නේ නැහැ. මිනිස්සු මේකෙන් කිසිම තෘප්තියක් ලබන්නේ නැහැ. තෘප්තියක් ලබන්න නම් අපි මේක සරල කරන්න ඕනේ කියලා කිව්වා. සරල කරනවා කියන්නේ මේක කෙටි කරන්න ඕනේ. කෙටි කරත් හැම කෝස් එකටම පර්පස් එකක් තියෙන්න ඕනේ. හේතුවක් තියෙනවා. ඉතින් මෙයා කිව්වා මේක ඉස්සර අනිත් එක කියන්නේ මේවා සෝස් එහෙම ගොඩාක් දාලා තිබ්බා. හරි අපි ඉංග්‍රීසි කියන්නේ හෙවි ෆුඩ් කියලා ඒ වගේ. ඒකට භාගයක් කනකොට බඩ පිරීලා ඊළඟට එන්ජොයි කරන්නේ. ඒ නිසා මෙයා කිව්වා අපි මේ හදන කෑම හැම කෝස් එකකටම හොඳ කෑම එකක් දෙමු. එකක් හෝ දෙකක් හැම කෝස් එකෙම තිබිය යුත්තේ එක කෑම එකක්. ඒකට පරමාර්ථයක් තියෙන්න ඕනේ. ඒකට හේතුවක් තියෙන්න ඕනේ. කියලා එයා පටන් ගත්තා. හැම කෝස් එකක් පටන් ගන්න ඕනේ ඇපිටයිසර් එකකින් කියලා. ඇපිටයිසර් කියන්නේ බඩගින්න ඇති කරන කෑම එකකින් පටන් ගන්න ඕනේ කියලා. ඒක කුඩා කෑම එකක් වෙන්න ඕනේ ප්‍රමාණයෙන්. ඊට පස්සේ අපිට උන්න සුප් එකක් දෙන්න පුළුවන්. ෆිෂ් කෝස් එකක් දෙන්න පුළුවන්. සෝබ් එකක් දෙන්න පුළුවන්. මේන් කෝස් එකක් දෙන්න පුළුවන්. ඩිසර්ට් එකක් දෙන්න පුළුවන්. වගේ ඔක අනුපිළිවෙල වෙනස්. ඒ කියන්නේ ওই පිළිවෙලට තව ඇති කරගන්න පුළුවන්. ඇතුල් කරගන්න පුළුවන්. හැබැයි මේකේ තිබ්බ ක්‍රමයක් තිබ්බා. මුලින්ම කුඩා ප්‍රමාණයක බඩගින්න ඇති කරන ඇපිටයිසර් එකකින් පටන් අරන් ඒකම එකින් එකට සම්බන්ධතාවයක් තියෙන්න ඕනේ. ගැළපෙන්න ඕනේ. අන්තිමට ඩෙසර්ට් එකකින් ඉවර කරනවා. එයා මෙන්න ඇති කරා මෙන්න මේ මෙනු එක වෙනස් කරා මෙන්න මේ විදිහට තමයි වෙන්න ඕනේ කියලා. හැබැයි ඉතින් ඒක වෙනස් කරාට කුස්සිය වෙනස් වුන්නේ නැහනේ. හරි. ඒතොර එයා කිව්වා මේ මෙනු එක කරන්න නම් අපි කුස්සියත් වෙනස් කරන්න ඕනේ කියලා. කොහොමද කුස්සිය වෙනස් කරන්නේ? එයා කිව්වා මේ ඉස්සර කෑම හැදී ඔක්කොමලා එකට වගේ හිටියේ. හැමතැනම එකම හදනවා. කවුරුත් දැනන් හිටියේ තමන් හරියටම කොයි එකද හදන්නේ මොන ඩිෂ් එකද හදන්නේ. එකම එක්කෙනා ඩිෂස් දෙකක් තුනක් හදනවා පැටලෙනවා. එකම කෑම ආයි මේසෙට යනවා. මෙන්න මේ ව්‍යාකූලත්වය තමයි නැති කරේ. එයා කිව්වා නෑ හැමෝටම වගකීම් දෙන්න ඕනේ. හැමෝම දැනගන්න ඕනේ තමන් හදන්නේ මොකද්ද කියලා. එතකොට මේකට සිස්ටම් එකක් තියෙන්න ඕනේ කියලා හිටියා.
එයාට මේකට මේ හේතුපාදක වුණා මේ ක්‍රමය කුස්සියට ඉන්ට්‍රොඩියුස් කරන්න. එයා ආමිකේ කෙටි කාලයක් වැඩ කරා. ආමිකේ තියෙනවනේ බ්‍රිගේඩ් සිස්ටම් කියලා. කොටස් වලට බෙදලා තියෙනවා වගකීම් ඒ කියන්නේ වගකීම් යුතු පුද්ගලයන් ඉන්නවා. අපි හයරාකි එකක් කියලා කියන්නේ. උඩින් ඉන්නවා කමාන්ඩර් කෙනෙක්, ඊට පල්ලෙන් තව කට්ටිය ඉන්නවා. ඒ වගේ වැඩ බෙදලා තියෙනවනේ. ඒ වගේ එයා ඒ සිස්ටම් එක ගෙනා කුස්සියට. ඒක කුස්සියේ පාලන එක්කෙනෙක් යට තියෙන්න ඕනේ. එක්සිකියුටිව් ෂෙෆ් කෙනෙක් ඉන්න ඕනේ. ඊට පස්සේ යාකෝ මේ කුස්සියේ එක එක කෑම මං කිව්වා අර ඇපිටයිසර්, සුප්ස්, ෆිෂ්, වෙජිටබල් හදන්න වෙන වෙනම සෙක්ෂන්ස් ඇති කරා. වෙන වෙනම හදනවා. ඒතර ඕඩර් එකක් ආවොත් ඒ ඕඩර් එකේ ඒ අංශෙට තියෙන කෑම එක ඒ අංශෙන් හදනවා. එකම කෑම දෙපාරක් හැදෙන්නේ නැහැ. වැඩ හොඳට බෙදලා දුන්නා. ඒතර ඒ සෙක්ෂන් එකකට අපි කියනවා පාටි එකක් කියලා. ඒ පාටිස් තිබ්බා ඔය කූල් කිචන් කියලා තිබ්බා. ඒක අපි ගාමෝජි කියලා කියනවා. සොසි කියලා සෝස් හදන සෙක්ෂන් එක, ඔන්ත්‍රමති කියලා කිව්වා වෙජිටබල්ස් හදන සෙක්ෂන් එක, පටිසියේ කියලා තිබ්බා පේස්ට්‍රීස්, ඩෙසර්ට්ස් එහෙම හදන පැත්ත. මේ සෙක්ෂන්ස් වෙන් කරා. වෙන් කළ මේ හැම පාටි එකටම හෙඩ් කෙනෙක් දැම්මා. ඒක බලා ගන්න කෙනෙක් දැම්මා. ඒ පාටියේ බාරව ඉන්න කෙනාට කිව්වා ෂෙෆ් ද පාටි කියලා. පාටියේ බාරව ඉන්න එක්කෙනා පාටි ෂෙෆ්. එහෙම නැත්නම් ෂෙෆ් ද පාටි. එතන මේ ෂෙෆ් ද පාටිලා රිපෝට් කරනවා සූ ෂෙෆ්ට. සූ ෂෙෆ් රිපෝට් කරනවා එක්සිකියුටිව් ෂෙෆ්ට. පාටි ෂෙෆ්ලාගේ යටතේ තව ඉන්නවා කට්ටිය. ඩෙමි ෂෙෆ් ද පාටිලා කොමීස්ලා ඉන්නවා. තව දවසක මම ඔය හයරාකි ගැනම හරියටම කරන්න. එතකොට දැන් එස්කොෆි මෙනු එක සරල කරා. සරල නෙවෙයි උසස් ගණේ මෙනු එකක් මිනිසුන්ට එන්ජොයි කරන්න පුළුවන් මෙනු එකක් එයා හැදුවේ. හදලා ඒකට සරිලන විදියට එයා කිචන් එක ඕගනයිස් කරා. ඒතර වැඩ පැටලෙන්නේ නැහැ. හරි ලස්සනට ක්‍රමානුකූලව වැඩ ටික සිද්ධ වෙන්න පටන් ගත්තා. ඉතින් මේ සිස්ටම් දෙකම ඇති කරේ ඔගුස්ට් එස්කොෆි. මෙයා කරපු දේවල් වලින් ওই දෙකයි මූලිකම දේවල් දෙකක් තමයි කරේ. ඊට අමතරව එයා පොත් ලිව්වා ගොඩක් කුකරි පොත්. එයා ලියපු එක පොතක් තියෙනවා. තාමත් භාවිතයේ තියෙන සුප්‍රසිද්ධ හෝටල් ලෝකයේ පාසල් වල ඔය ඒකේ ගත යුතු දේවල් අපි ගන්නවා. ඔය කුකින් මෙතඩ්ස් කියන ඒවා එහෙම ආවේ එස්කොෆිගෙන්. හරි. ඉතින් අපි නැවතත් අපි හමු වෙමු.